හායි අයබේවා. ඔන්න එහෙනම් අද අරගෙන ආවේ ට්‍රීබඩි ප්‍රොබ්ලම් සීරීස් එකේ පළවෙනි සීසන් එකේ 3 වෙනි එපිසෝඩ් එක. ඔයාලා අනිවාර්යෙන් මෙන්න නැත්තේ පළවෙනි සහ දෙවෙනි එපිසෝඩ් බලලානේ. ඒ නිසා අද මම වැඩි පසුගිය කතාව මතක් කරන්න යන්නේ නැහැ. මොකද අද එපිසෝඩ් එකේ පැහැදිලි කරන්න ගොඩක් කරුණු තියෙනවා. වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා මම පසුගිය කතාව චුට්ටක් මතක් කරලා ඉන්නම්කෝ. කලින් කතාංගයේදී විශේෂයෙන්ම ඔගී ලෝකයේ සියුම්ම නැනෝ තන්තු සොයාගන්න සමත් වුණා. මේක මිනිස් හිසකේස් වලටත් වඩා 3000 ගුණයක් සියුම්. ඒ ටයිම් කැල්කියුලේෂන් එකට බය වුණු ඇය ටරියානා කිව්ව විදිහටම එයාගේ වැඩ හැම එකක්ම නතර කරලා දානවා. මේක ගැන හොයාගෙන ආව ක්ලැරන්ස්ට ඔගී ඒ හැම දෙයක් ගැනම කියනවා. ඒත් CCTV දර්ශන බලන ඔගීට තේරෙනවා කවුරු හරි ඒ වගේන් ටරියානාව මකලා දාලා කියලා. මේ අතරේ ජින් සහ ජැක් එකතු වෙලා මේ ගේම් එක තව ඉස්සරහට ප්ලේ කරමින් යනවා. ඔහොම කොච්චර සෙල්ලම් කරත් මෙයාලට තවම සූර්යයා ගැන ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වුණා. ඒ වගේම විල්ට අග්නාශයේ පිළිකාවක් හැදිලා කියලා දැනගන්න ලැබුණා. ඒ වගේම යේවෙන්චි මේ රතු වෙරළ ව්‍යාපෘතිය ගැන ඇත්ත දැනගන්නවා. මේකෙන් කරන්නේ පිටසක්වල ජීවීන්. එහෙමත් නැත්නම් වෙනත් ග්‍රහලෝකයක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගන්න හදන මෙහෙයුමක්. ඉතින් යේවෙන්චි එකට නියම කොටක් පාද ගන්නවා. ඒ විතරක් නෙමෙයි. එයාට ඇත්තටම වෙනත් ග්‍රහලෝකයකින් පණිවිඩයකුත් එනවා. ඒ අතරම මෙයාලා අලුත් පර්යේෂණාගාරයකුත් හදන්න තැනක් හොයාගෙන යනවා. ඔහොම හොයාගෙන යනකොට මෙයාලට මයික් ඒවන්ස් හම්බ වෙනවා. මේ මයික් ඒවන්ස් හදන්නේ වඳ වෙලා යන කුරුළු විශේෂයක්ව බේරගන්න. යේවෙන්චි මේකට එකඟ වුණත් එයාගේ ප්‍රධානියන් නම් මේකට කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. මේ නිසා හිතාමනාප කරගන්න යේවෙන්චි මිනිහෙකුට තමන්ගේ වර්ගයට එරෙහිව ගන්න පුළුවන් නරකම තීරණය ගන්නවා. මෙයා පිටසක්වල ජීවීන්ගේ අනතුරු ඇඟවීමවත් සලකන්නේ නැතුව එයාලට පෘථිවියට එන්න ආරාධනා කරනවා. ඉතින් යේවෙන්චි මේ ගන්න තීරණය කොයිතරම් සාධාරණද? මිනිස්සු ඔය කියන තරම් නරක જાතියක්ද? මේ එන පිටසක්වල ජීවියෝ මොන වගේ කට්ටියද? එයාලා සාමකාමීද? එහෙමත් නැත්නම් ආක්‍රමණශීලීද? ජැක් සහ ජින්ට මේ ගේම් එක ඉවර කරගන්න පුළුවන් වෙයිද? ටරියානා කියන ගෑනු කෙනා මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද? අපි එහෙනම් යමු 3 වෙනි එපිසෝඩ් එකේ කතාව පැත්තට. අද කොටස නම් ඉතින් ගින්දර වගේ තමයි. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. මේ දේශානයා මෙයාලා කතා වෙන විදිහට පසුගිය මාස 2ක කාලයට මැරුණු විද්‍යාඥයෝ ගණන 30ක් පොරබැඳීමක් හෝ බලෙන් ඇතුළු වුණු බවට කිසිම සලකුණක් නැහැ. ඔය අතරේ ක්ලැරන්ස් කියනවා ඕපන්හයිමර්ගේ බිරිඳ මැරුණෙත් මේ විදිහටමයි. ඒ ගැහණුගෙනත් දන ගහගෙන ඔළුව නාන බේසම ඇතුලේ දාගෙන තමයි මිය ගිහින් තියෙන්නේ. සමහරව හිතන්නේ නම් ඇයව මරලා දාලා කියලා. ඔය අතරේ ක්ලැරන්ස් මේ මිය ගිහින් තියෙන විද්‍යාඥයාගේ ගෙදර තව ටිකක් සෝදිසි කරලා බලනවා. ඔහොම සෝදිසි කරලා බලද්දී ක්ලැරන්ස්ට වේරායගේ ගෙදර තිබ්බා වගේම හෙල්මට් එකක් වගේ අයිටම් එකක් හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔය සිද්ධියත් එක්ක තමයි ට්‍රීබඩි ප්‍රොබ්ලම් සීරීස් එකේ පළවෙනි සීසන් එකේ 3 වෙනි එපිසෝඩ් එකේ ආරම්භය වෙන්නේ. 3 වෙනි එපිසෝඩ් එකේ කතාංගයේදී මුලින්ම අපිට පෙන්නනවා මේ විද්‍යාඥ සෙට් එකත් කතා වෙන්නේ ක්ලැරන්ස්ලා බලන් ගිය විද්‍යාඥයාගේ සියදිවි නසා ගැනීම සම්බන්ධව. ඔය අතරේ විල් ඔගීගෙන් අහනවා ඔයා දැක්ක කිව්ව ඉලක්කම් ආයෙ පේන්න ගත්තද කියලා. එතකොට ඔගී කියන්නේ ඒව නැති වෙලා මගේ රස්සාවත් එක්කම. ජැක් කියලා කියන්නේ ගොඩක් සතුටින් වගේම විනෝදෙන් කාලය ගත කරන විද්‍යාඥයෙක්නේ. ඔගීගේ රැකියාව නැති වුණයි කිව්ව කතාවත් එක්ක දුකින් ඉන්න ඔගීව පොඩ්ඩක් සනසනවා මේ ජැක්. ඒ වගේම මෙයාලා මේ ඇවිත් තින්නේ ජැක්ගේ සුපිරිම පන්නේ ගෙදරට. දැන් ඔගී මේ යන්නේ වොෂ්රූම් එකට. එතකොට සෝල් සහ විල්ව ජැක් එක්ක කරගෙන යනවා එයාගේ ගරාජ් එක පැත්තට. විල් නම් ඔහම පොඩ්ඩක් දුර ගිහිල්ලා නවතිනවා. මේ එපිසෝඩ් එකෙන් අපිට දැනගන්න පුළුවන් විල් ජින්ට ඉස්සරහින් ඉඳලම ගොඩක් ආදරේ සහ ඒ ආදරේ තාමත් ඒ විදියටම තියෙනවා. හැබැයි ඉතින් විල් සිතින් විතරයි පෙම් කරන්නේ. ඉස්සර ඉඳලම ආදරේ කළත් කිසිම දවසක ජින්ට විල් ආදරේ කියලා නැහැ. මේ නිසා ජින් ඉතින් මේ ගැන දන්නේ නැහැනේ. ජින්ට මේ වෙනකොට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. එයාත් මේ සීරීස් එකේ ඉදිරියේදී අපිට හම්බ වෙන විශේෂ කෙනෙක් තමයි. දැනට ඔයාලට දැනගන්න මම පොඩි දෙයක් කියන්නම්. ඔහු වෘත්තියෙන් හමුදා ඔෆිසර් කෙනෙක්. දෙවෙනි එපිසෝඩ් එකේදී ඔයාලට මතක ඇති මම කිව්වා විල්ට අග්න්‍යාශයේ පිළිකාවක්. ඒක 4 වෙනි අදිරේ සහ විල්ට තවත් ජීවත් වෙන්න පුළුවන් උපරිම කාලය මාස 6ක් විතරයි. දැන් විල්ට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි ජින් එක්ක පැටගොනියා වලට ගිහිල්ලා කුරුල්ලන්ව බලලා කුරුල්ලන්ගේ හැසිරීම ගැන හොයන්න. එතකොට ජින් නම් කියන්නේ දවසක යමු. මට තව මෙහි දේවල් ටිකක් කරන්න තියෙනවා කියලා. ඔය අතරේ ඔකී කියන්නේ වොෂ්රූම් එකට ජැක්ගේ ගෙදර වොෂ්රූම් එකට ගිහින් එද්දී ඔකී දකිනවා ජැක්ගේ ගෙදර තියෙන සුපිරිම උපකරණ ටිකක්. ඒ අතර ඔගීගේ හැගැටෙන විශේෂ දෙයක් වෙන්නේ මේ හෙල්මට් එක වගේ අයිටම් එක. චුට්ටක් එහාට මෙහාට හරවලා බැලුවත් ඔගීත් දකින්නේ මේක නම් වෙනස්ම විදිහේ අයිටම් එකක් කියලා. ඉතින් ඔගීත් දැන් මේක දාගෙනම බලනවා. එතකොට ඉතින් ඔයාලා දන්නවනේ මොකද වෙන්නේ කියලා. ඔගීත් යන්නේ ඉපැරණි ශිෂ්ටාචාරයකට. ඔයාලා තවත් දෙයක් දන්නවනේ. ඒ තමයි මේ ශිෂ්ටාචාරයට ආරාධනා කරපු නැති කෙනෙකුට ඇතුළු වෙන්න බෑ. අනවසරෙන් ඇතුළු වුණොත් වෙන්නේ මෙන්න මේ විශේෂ කාන්තාවගෙන් මැරුම් කන්න තමයි. ඔගීටත් ඉතින් කිසිම වෙනසක් නැහැ. ඔගීටත් වෙන්නේ එන්නේ ටිකම තමයි.
වෙච්ච අරුම පුදුම සිද්ධිත් එක්ක දැන් ඔගේ හොඳටම බයලාන ඉන්නේ. ඔගේ දුවගෙන යන්නේ මේ මොන මගුලක්ද කියලා ජැක්ගෙන් අහන්න. ඒත් එක්කම මෙතනට කට්ටිය වෙනවා. දැන් ඔගේ කියන්නේ මම මධ්‍යහන්නේ ඔගේ හිටියේ. මගේ හැම සංවේදනයකින්ම එතන ඉන්නා වගේ දැනුණා. මට මාලිගාවක් පේන තිබුණා. ඒ වගේම සුළඟ ඔය වගේ දේවලුත් මට දැනුණා. ඒත් එක්කම චින් කියනවා මිනිසුන්ව සචලනය කරන එක තරම් නම් එපා වෙන්නේ නැහැ කියලා. එතකොට තමයි ඔගී දැනගන්නේ මේ ගේම් එක සෙල්ලම් කරලා තින්නේ ජැක් විතරක් නෙමෙයි ජිනුත් මේ ගේම් එක සෙල්ලම් කරලා තියෙනවා කියලා. ජින් සහ ජැක් මේ ගේම් එක සෙල්ලම් කරලා එයාලට වෙච්ච සිද්ධි කතා වෙන අතරේ කලබල වෙලා ඉන්න ඔගීත් කියනවා අපිට මේ වගේ තාක්ෂණයක් කොහෙන්වත් හොයාගන්න නැහැ. මේක කොහෙන්ද ආවේ? මේක ඔයාලගේ මොළයට අනවසරයෙන් ඇතුළු වෙනවා. ඔය අතරේ සෝල් පොඩ්ඩක් මේ හෙල්මට් එකේ අයිටම් එක චෙක් කරලා බලනවා. ඒත් සෝල් නම් මේ හෙල්මට් එකේ අයිටම් එක දාගන්න හදන්නේ නැහැ. දැන් ජැක් වෙච්ච සිද්ධිය අනෙක් අයට කියනවා. ඔහු කියන්නේ මම දවසක් රැයලා ගෙදර එද්දි ඒක එතන තිබුණා. අනිත් එක මං ගාව තැනට ලෝකයේ තියෙන හොඳම ආරක්ෂාව තියෙනවා. මම මගේ ගෙදර තියෙන හැම CCTV දර්ශනයක්ම බැලුවා. ඒ කිසිම කැමරාවක කවුරුත් ඇතුළු වෙන හෝ එළියට යන දර්ශනයක් නැහැ. ඒත් එක්කම සෝල් කියනවා මට හිතෙන විදිහට මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධයි. තරු ඇස් ගහපු එක, ඔගී දැක්ක ටයිම් කැල්කියුලේෂන් එක, මේ වීඩියෝ ගේම් එක, ඒ හැම දෙයක්ම ඇත්තම යථාර්ථයෙන් වෙන් කරගන්න බැරි අතාත්වික යථාර්ථයක්. මේක මගේ විෂයපතේ නන් නෙමෙයි. ඒත් මට තේරෙන විදිහට මේක සෘජු ස්නායුක අතුරුමුණතක් නම් ඒකෙන් හැම සංවේදී ආදානයක්ම සහ ප්‍රතිදානයක්ම පාලනය කරනවා. කොටින්ම කිව්වොත් ඔයාලගේ මොළයට යන හැම දෙයක්ම සහ ඔයාලගේ මොළෙන් එළියට එන හැම දෙයක්ම මේ හෙල්මට් එකක් වගේ අයිටම් එකකට පාලනය කරන්න පුළුවන් නම් වේරායේ සියදිවි නසා ගන්න කලින් සිහියෙන් නෙමෙයි හිටියේ. එදා සියදිවි නසා ගන්න මොහොතකට කලින් හිටියේ මම දන්න අඳුරන වේරායේ නෙමෙයි. සම්පූර්ණයෙන් මෙයාගේ මොළය වෙනත් කෙනෙක් විසින් පාලනය කරලා තියනා වගේ තමයි තිබුණේ. අවසාන වශයෙන් ජින් සහ ජැක් ඔකීට පොරොන්දු වෙන්නේ ආයෙනම් මේ අමුතු ගේම් එක සෙල්ලම් කරන්නේ නැහැ කියලා. ඔහොම කොහොම පොරොන්දු වුණත් ඉතින් මේ ගේම් එක නවත්තන්න නම් දෙන්නටම කිසිම අදහසක් නැහැ. ඒ වගේම දැන් ජින් කියන්නේ කඩුව තියන් ඉන්න ගෑනු කෙනා කිව්වේ අපි විද්‍යාව භාවිත කරන්න ඕනි ඊළඟ ශිෂ්ටාචාරය බේරගන්න නම්. එතකොට අපි ඊළඟ ස්ථායි කාලය අනුමාන කරන්න විදිහක් හොයාගන්න ඕනි. ඒ වගේම ඒක කොච්චර කල් තියේද කියලාත් දැන් අපිට බලන්න පුළුවන් ජින් මේ සම්බන්ධව කොච්චර දේවල් හිතලා කොච්චර කරුණු රැස් කරලා තියනවද කියලා. ඔහොම රැස් කරලා තියෙන කරුණුත් එක්ක ඇය කියනවා මේ තමයි මම සෙල්ලම් කරපු වතාවල් ගාන. ඒ වගේම මට මේ හැම වතාවකම කොච්චර දේවල් නැති වුණාද කියලා තමයි මේ සටහනේ තියෙන්නේ. ඔය අතරේ ක්ලෑරන්ස් එදා දවසේ වගේම මේ දෙන්න කතා වෙන දේවල් අවධානයෙන් අහගෙන තමයි ඉන්නේ. ඒ වගේම මේ ගේම් එක ඇතුළේදී ජැක්ට යාලා දාලා තියෙන නම තමයි ෆ්‍රැන්සිස් බේකන්. එතකොට ඔයාලට මතක ඇති මේ ගේම් එක ඇතුළේදී ජින්ගේ නම උනේ කොපර්නිකස්. දැන් තමයි දෙන්න මරුන් වැඩේ කරන්න යන්නේ. දෙන්නත් එක්කම මේ ගේම් එක ඇතුළට එකපාර හෙල්මට් එකක් වගේ අයිටම් දෙක දාගෙන ඇතුළු වෙනවා. ඔහොම ඇතුළේදී ජින් ජැක්ට වඩා මොහොතක් පරක් වෙලානේ හෙල්මට් එකක් වගේ අයිටම් එක දාගත්තේ. මේ නිසා ජින් ජැක්ට පස්සේ තමයි ගේම් එක ඇතුළට ඇතුළු වෙන්නේ. දෙන්න හිතපු සහ බලාපොරොත්තු වෙච්ච විදිහටම දෙන්නම එකට මේ ගේම් එක ඇතුළේදී ප්ලේයර්ස්ලා විදිහට හම්බ වෙනවා. ඔහොම ටික වෙලාවකින් ජින්ලට හම්බ වෙනවා සීරීස් එකේ මුල ඉඳලම විශේෂ වුණු මේ පොඩි කෙල්ලව. එහෙමත් නැත්නම් සිටුතුමාගේ අනුගාමිකයව. මාලිගාවට යන්න කලින් ජින් මේ අනුගාමිකයාට කියන්නේ මට සමා වෙන්න ගිය පාරවල් වලදී ඔයාව බේරගන්න බැරි වුණු එක ගැන. ඉතින් එතකොට ඇය කියන්නේ මට මේ හැම වතාවකම වෙච්ච සිද්ධි හොඳට මතකයි. කොටින්ම කිව්වොත් මම මැරුණු විදිය පව මට හොඳටම මතකයි. ওই කතාවත් එක්ක ජින්ට පොඩ්ඩක් අවුල් යනවා. ඒ වගේම දැන් මෙතනින් ඇපල් ගෙඩියකුත් අරගෙන ජින් සහ ජැක් යන්නේ මාලිගාව පැත්තට. එතකොට මාලිගාව ඇතුළේදී මේ ඉන්නේ ක්‍රේකරි පාප්තුමා. පාප්තුමා කියන විදියට මේ මිෂන් එකේදී ජින් සහ ජැක්ට පැවරෙන රාජකාරිය වෙන්නේ සූර්යාගේ ගමන් මාර්ගය පැහැදිලි කරන්න යෝජනාවක් තියෙනවා නම් ඉදිරිපත් කරන එක. තවත් දෙයක් විදියට පාප්තුමා කියනවා මුලින්ම මං ඔයාලට අනතුරු අඟවන්න ඕනි ඇරිස්ටෝටල් සහ ගැලිලියෝ ඉදිරිපත් කරපු යෝජනාව සෑහෙන ශක්තිමත් එකක්. ওই කතාවෙන් පස්සේ ජින්ගේ යෝජනාව ඉදිරිපත් කරන්නයි මේ යන්නේ. ඔන්න දැන් මන් ඔයාලගෙන් ඉල්ලන්නේ පොඩ්ඩක් අවධානයෙන් මේ ටික අහගෙන ඉන්න. මොකද මේ ටික තේරුනේ නැත්නම් කතාව පොඩ්ඩක් සංකීර්ණ වෙන්නත් පුළුවන්. ඒ නිසා හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. ජින් කියන්නේ මෙන්න මේ දේවල් තමයි. මම සූර්යාගේ පෙනෙන පරිමාණය සහ දීප්තිය ගැන මිනුම් 200කට වඩා ලබා ගත්තා. 200ක් කියන්නේ 12ක්. ඒව අතර කිසිම සහසම්බන්ධයක් නැහැ. දෙවෙනි කරුණ මේ ග්‍රහලෝකයට සාපේක්ෂව සූර්යාගේ පිහිටීම කුඩා කාල පරාසයක් තුළ වෙනස් වෙනවා. තුන්වෙනි කරුණ මට තාරකා වස්තු එකකට වඩා නිරීක්ෂණය වුණා. ඒවා ග්‍රහලෝක වෙන්න බැරි තරමටම ගොඩක් දීප්තිමත්. ඉතින් ඒවා තරුවල නියත පිහිටීමට සාපේක්ෂව ගමන් කරනවා. මේ නිරීක්ෂණ වලට තියෙන එකම පැහැදිලි කිරීම තමයි මේ ඔයාලා ඉන්න ග්‍රහලෝකයේ තාරකා දේහ 3කින් යුතු පද්ධතියක කොටසක්. ඇත්තම ජින් දැන් මේ කියන දේවල් තමයි මේකට හරිම උත්තරේ වෙන්නේ. ජින් තවත් දෙයක් කියනවා. ඒ තමයි අපේ ග්‍රහලෝකයේ ස්ථායි සූර්යයා කෙනෙක් වඩා භ්‍රමණය වෙනවා නම් ඒක ස්ථායි කාලයක්. කොහොම හරි අනිත් සූර්යයා කෙනෙක් අපේ ග්‍රහලෝකයේ ග්‍රහණය කරගත්තොත් අපි මේ සූර්යයන් තුන්දෙනාගේම ගුරුත්ව ශේෂ්ත්‍ර හරහා ඔහේ භ්‍රමණය වෙනවා.
අන්න ඒක තමයි විනාශකාරී යුගය. ජින්නවම ත්‍රිබඩි ප්‍රොබ්ලම් එකට හරිම උත්තරේ දුන්නත් අවසානයේ වෙන්නේ නම් ජින් එහෙම නැත්නම් කොපර්නිකස් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක්. දැන් පාප්තුමා කියන්නේ කොපර්නිකස්ව ගිනි තියන්න කියලා. පස්සේ ඔහම කොපර්නිකස්ව ගිනි තියන්න හදද්දිම ජැක්ට එහෙමත් නැත්නම් මෙයාලා කියන ෆ්‍රැන්සිස් බේකන්ට පුළුවන් වෙනවා කොපර්නිකස්ව බේරගන්න. ඒත් හැබැයි ඔහම තව සුළු මොහොතකින් අපිට පෙන්නනවා මාළිගයට පිටතින් ලොකු ගිනි ජාලාවක් ඇති වෙනවා. ඒත් එක්කම මෙතනට පණ පිටින් ගෙන ගන්න අශ්වයෙකුගේ පිටේ නැගලා මේ පොඩි කෙල්ල එහෙමත් නැත්නම් සිටුතුමාගේ අනුගාමිකයා කොපර්නිකස් අහසේ ඉරවල් 3ක් පායලා ලෝකේ විනාශ වෙනවා කියාගෙන එනවා. ඒ වගේම කොපර්නිකස් මාව බේරගන්න කියලාත් ඇය කියනවා. ඒත් මේ වෙලාවේදී කියපාර වගේම ජින් හෙවත් කොපර්නිකස්ට ඇයව බේරගන්න වෙන්නේ නැහැ. කොහොම හරි මෙයාලගේ මේ ලෝකෙම විනාශ වෙන්න යන්නේ ඉතාමත් සුළු කාලයක් විතරයි. කලින් එපිසෝඩ් එකේ වගේම මේ එපිසෝඩ් එකේදී ජින් සහ ජැක්ට කිසිම හානියක් වෙන්නේ නැහැ. එතකොට මේ කිනිගෙන තියෙන්නේ සිටුතුමාගේ අනුගාමිකයව. ඒ වගේම දැන් මෙතනට එන්නේ මෙන්න මේ විශේෂ කාන්තාව. ඇවිත් ඇය කියනවා ශිෂ්ටාචාරාංක 152 සූර්යයන් 3 දෙනෙක් පයපු දවසක් නිසා විනාශ වුණා. ඒත් මේ ශිෂ්ටාචාරයේදී ඔයාලා සාර්ථකව හෙළිදරව් කරා මේ තරු පද්ධතියේ මූලික සැකැස්ම. මේ නිසා ඔයාලා දැන් ක්‍රීඩාවේ 3 වෙනි මට්ටමට ඇතුළු වෙනවා. ඔය අතරේ ක්ලෑරන්ස් සහ ක්ලෑරන්ස්ගේ වැඩ බලන නිලධාරියා අතර සාකච්ඡාවක් තමයි යන්නේ. ක්ලෑරන්ස්ගේ වැඩ බලන නිලධාරියාටත් ක්ලෑරන්ස්ගේ මේ හෙල්මට් එකයි අයිටම් එක පෙන්නලා තියෙනවා. ඒ වගේම ක්ලෑරන්ස් කියනවා ජින් සහ ජැක් මේ හෙල්මට් එකයි අයිටම් එක ගැන කතා වෙනව ඇහුණු විදියට නම් ඒක ගොඩක් මොලෙන් කරන්න ඕනි වැඩක්. ඒ වගේම ක්ලෑරන්ස් කියනවා ඉංජිනේරු වංශයෙන් දැනගන්න ලැබුණු විදියට නම් එයාලා අරුම පුදුම දේවල් ටිකක් හොයාගෙන තියෙනවා. ඔය හෙල්මට් එක අයිටම් එකේ දෘෂ්ටි විතානේ ස්කෑන් කරන කොටසක් තියෙනවා. ඔක්සිජන් මීටරයක්, ඒ වගේම මොලේ තරංග පිළිබඳ සංවේදකයක්, ওই තරංග මගින් ජෛවමිතික දත්ත තොගයක් එකතු කරනවා. එතකොට කෙනෙක් මේ ගේම් එක සෙල්ලම් කරනකොට අනිත් පැත්තේ ඉඳන් තව කෙනෙක් ගේම් එක සෙල්ලම් කරන කෙනාව පාලනය කරනවා. මේ වෙලාවේදී ජින් නම් ගේම් එක සෙල්ලම් කරමින් තමයි ඉන්නේ. ගේම් එක අවසන් කරලා හෙල්මට් එකයි මේ අයිටම් එක ගැලෙවට පස්සේ තමයි ජින් දකින්නේ ජින් මැරි කරන්න ඉන්න කොල්ලත් එයාගේ ඉස්සරහට වෙලා වාඩි වෙලා ඉඳලා තියනවා කියලා. ඔහු කියන විදියට දැන් වෙලාව පාන්දර 3යි. ජින් නම් කියන්නේ මම ජැක් එක්ක VR ගේම් එකක් සෙල්ලම් කරන ගමනුයි හිටියේ කියලා. කොහොම හරි ජින් මැරි කරන්න ඉන්න කොල්ලා නම් මේ ගැන වැඩි ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. ඒ වගේම හෙට දවසේ තමයි ජින්ගේ කොල්ලගේ දෙමාපියන්ව ජින් හම්බෙන්න යන පළවෙනි දවසේ වෙන්නේ. ඔහු දැන් කියන්නේ එයාලා ඔයාලට කැමති වෙයි. ඒත් සයන්ස් ගැන කියවනකොට පොඩ්ඩක් විතර වැඩිපුර කියවන්න කියලා. කිව්වත් වගේම ජින් කෑම වෙලාවේදී කන රොටියට සයන්ස් ආදේශ කරගෙන ඒ කියන්නේ රොටිය විශ්වය බවට උපකල්පනය කරලා හොඳ වයින් භෞතික විද්‍යාත්මක කතා ටිකක් කියනවා. කතාව අවසානයේදී ජින් මැරි කරන්න ඉන්න කොල්ලගේ අම්මත් කියනවා විශිෂ්ට භෞතික වේදියෙක්. ඔයාගේ දෙමාපියොත් ගොඩක් ආඩම්බර වෙනවා ඇති කියලා. ඉතින් ඔන්න ඔය විදියට ජින්ට ජින්ගේ කොල්ලගේ දෙමාපියන්ගේ කැමැත්ත හම් වෙනවා. ඔය අතරේ වීල්ට නම් දැන් පිළිකාව නිසා ගොඩක් බරපතල තත්ත්වයට හැරීගෙනයි එන්නේ. මේ අග්න්‍යාසයේ තියෙන පිළිකාව ගැන හිතලම දැන් වීල්ට පිස්සු හැදීගෙන එන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔය අතරේ ඔගීගේ ආයතනයේ ප්‍රධාන නිලධාරියෙක් ඔගීට කියනවා නැවතත් නැනෝතන්තු සම්බන්ධ ව්‍යාපෘතිය පටන් ගන්න. CSO කෙනෙක් වගේ රස්සාව කරන්න. ඒ කියන්නේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියෙක්. ඒ වගේම ඔහු කියනවා සේවකයෝ 100 ගණනක් ගැන හිතලා නැවතත් වැඩ ආරම්භ කරන්න. ඔයා වැඩ ආරම්භ කරේ නැත්නම් එහෙම රැකියාව වීසා වලින් මේ රටේ ඉන්නත් බැහැ කියලා. කොහොම හරි ඔගීට දැන් හැම පැත්තකින්ම ප්‍රශ්න. ආයෙමත් වැඩ පටන් ගත්තොත් එහෙම ටයිම් කැල්කියුලේෂන් එකක් පේනවා. ඔගී කරන වැඩ නතර කරොත් එහෙම රටින් පිටුවහල් වෙන්නත් වෙනවා. ඉතින් ඔගී මොන වගේ තීරණයක් ගනීද? තව තවත් මේ ගැන හිතපු ඔගී ආයෙමත් ඇයගේ නැනෝතන්තු සම්බන්ධ වැඩ එහෙමත් නැත්නම් ප්‍රතික්‍රියා කුටීරයේ සක්‍රිය කරන්න තමයි මේ යන්නේ. බයෙන් වැඩේ ස්ටාර්ට් කරපු ගමන්ම කිව්වත් වගේ ඔගීට ආයෙමත් ටයිම් කැල්කියුලේෂන් එක පේන්න ගන්නවා. ඒකත් විනාඩියකුත් තප්පර ගානකුත් වගේ සුළු කාලයක් තමයි තියෙන්නේ. පුළුවන් ඉක්මනටම ඔගී ආයෙමත් කරන්න යන වැඩේ නවත්තනවා. ඒත් එක්කම ඔගී දැකපු ටයිම් කැල්කියුලේෂන් එකත් අතුරුදන් වෙලා යනවා. ජින් ආයෙමත් යන්නේ ජැක්ගේ ගෙදරට. ජැක්ගේ ගෙදරට ගිහින් ජින් සහ ජැක් සෙල්ලමේ 3 වෙනි මට්ටමට ඇතුළු වෙනවා. මේක තමයි එයාලට හම්බෙන 3 වෙනි මට්ටම. ওই 3 වෙනි මට්ටමේදී ජින් සහ ජැක්ට කරන්න ඕනි ෂාන්ටෝ කියලා අධිරාජ්‍යයක් බේරගන්න. පේන විදිහට නම් මෙතන සෑහෙන සේනාවක් ඉන්නවා. මේ සේනාවේ ප්‍රමාණයත් අපිට තව ටිකකින් දැනගන්න පුළුවන්. ඒ වගේම සේනාව අතරින් එද්දී ජින් දකිනවා සිටුතුමාගේ අනුගාමිකයා වෙච්ච මේ පොඩි කෙල්ලව. ජින් දැන් කියන්නේ අපි මේ වතාවේ ආව අනිවාර්යෙන් බේරගන්නවා කියලා. හැබැයි මේ වෙද්දී අයට ජින් කෙරේ තිබ්බ විශ්වාසය අඩු වෙගෙනයි එන්නේ. ඇය කියනවා කලින් පාරවල වගේද ඔයාලා මාව බේරගන්න හදන්න කියලා. ඒ වගේම මේ අධිරාජ්‍යයේ නායකයා වෙන්නේ කාන් අධිරාජ්‍යයා. මේ වෙද්දි සර් අයිසැක් නිව්ටන් සහ ටියුරින් එයාලගේ මත ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ අවස්ථාව කොපර්නිකස් සහ ෆ්‍රැන්සිස් බේකන්ට. අධිරාජ්‍යයා මේ වෙලාවේදී තමයි කියන්නේ මෙතන සොල්දාදුව මිලියන 30ක් ඉන්නවා කියලා. සොල්දාදුව මිලියන 30ක් කියන සෙල්ලම් ඈ නේද? ඒ වගේම සර් අයිසැක් නිව්ටන් සහ ටියුරින් සූර්යාගේ ගමන් මාර්ගය ගැන උපකල්පනය කරන්න එක බිඳුව භාවිතයෙන් ක්‍රමයක් හොයාගෙන ඒ අනුව සූර්යාගේ කක්ෂය ගණනය කිරීමේ මෘදුකාංගය ක්‍රියා කරවන්න තමයි මේ යන්නේ.
එක බිඳු ඉලක්කම් අනුසාරයෙන් කළු සහ සුදු වර්ණ දෙකක කොඩි භාවිතයෙන් තමයි ඊළඟ ඉසුරුමත් කාලයේ උදා වෙන දිනය හොයාගන්න පුළුවන් කියලා සර් අයිසැක් නිව්ටන් සහ ටියුරින්ගේ මිනි සැබගස් තාක්ෂණය වෙන්නේ. සෙබළු සියලු දෙනාගේම දච මේ විදිහට මාරුවෙන් මාරුවට කළු සුදු වර්ණ වලින් ලෙල දෙන්න ගන්නවා. මේක තමයි සර් අයිසැක් නිව්ටන් සහ ටියුරින් කියන මිනි සැබගස් තාක්ෂණය වෙන්නේ. ඔහොම ටික වෙලාවකට පස්සේ සර් අයිසැක් නිව්ටන් සහ ටියුරින් කියන්නේ විනාශකාරී යුගයේ දවස් 3කින් උදා වෙනවා. ඒක මාස 8ක් පවතිනවා. ඉන්පසු වසර 10000ක ස්ථායි කාලයක් උදා වෙනවා කියලා. ඔය කතාව අහන් ඉඳපු කාන් අධිරාජ්‍යයා සෙබළුන්ට මාස 8යි දින 3ක් විචලනය වෙන්න කියනවා. ඔය අතරේ මේ වෙන සිද්ධි සියල්ලක්ම පාහේ කෙනෙක් රහසේම බලන් ඉන්නවා. දැන් මොවුන් කියන විදිහට මේ වෙනකොට හරියටම මාස 8යි දින 3ක් කාලය ගත වෙලා අවසන්. එතකොට සර් අයිසැක් නිව්ටන් සහ ටියුරින් කියපු විදිහටම වසර 10000ක ස්ථායි කාලයක් උදා වෙන්න එපැයි. අපි බලමු යාලා කිව්ව විදිහටම. එහෙම නැත්නම් බලාපොරොත්තු වෙච්ච විදිහේ ඉසුරුමත් කාලයක් උදා වේද කියලා. ඒත් එකම කාන් අධිරාජ්‍යයා සර් අයිසැක් නිව්ටන් සහ ටියුරින්ව විශ්වාස කරලා කොපර්නිකස් සහ ෆ්‍රැන්සිස් බේකන්ව කල්දේරමකට දාලා උණු කරන්න තමයි මේ යන්නේ. කොහොම හරි අධිරාජ්‍යයා කිව්ව විදිහටම කොපර්නිකස් සහ ෆ්‍රැන්සිස් බේකන්ව මෙයාලා උණු කරලා මරලා දාන්නයි හදන්නේ. ඒ අතරේ ජින් කරන්නේ කල්දේරම යටට ගිහිල්ලා දෙවෙනි එපිසෝඩ් එකේ වගේම කාලය ගත වීම වේගවත් කරන එක. ඒත් එක්කම මෙතන අඳුරු කාලයක් උදා වෙනවා. ඒ වගේම ජින්නේවත් කොපර්නිකස් කාන් අධිරාජ්‍යයට පෙන්වන්නේ ඉරවල් 3ක් එකට එකතු වෙනවා. ෆ්‍රැන්සිස් බේකන් නම් කියන්නේ ඒක විසංවිතියක් කියලා. ඇත්තටම ෆ්‍රැන්සිස් බේකන් කියන ඔය විසංවිතියක් කියන්නේ තාරකාදේහ 3ක් එකිනෙකට වහගන්න එකට. ඒ වගේම දැන් ග්‍රහලෝකයේ එන්නම උණුසුම් වෙනවා සහ මේ ග්‍රහලෝකයේ සූර්යයන් තුන්දෙනාගේම ගුරුත්වාකර්ෂණ බලයට අහු වෙලායි තියෙන්නේ. මේ ගුරුත්වාකර්ෂණ බලය නිසා සෙබළු සහ අනෙක් සියලු දෙනාම හිරු දිහාවට ඇදිලා යනවා. කාන් අධිරාජ්‍යයා තමුන්ලා දෙන්නම බොරුකාරයෝ කියලා සර් අයිසැක් නිව්ටන් සහ ටියුරින්ව කඩුවකින් කපලා ඝාතනය කරනවා. මේ එපිසෝඩ් එකේදීත් කලින් එපිසෝඩ් වල වගේම සිටුතුමාගේ අනුගාමිකයා වෙච්ච මේ පොඩි කෙල්ල කොපර්නිකස්ගෙන් උදව් ඉල්ලලා කෑ ගහනවා. ඒත් කොපර්නිකස්ට මේ වෙලාවේදීත් ඇයව බේරගන්න හම්බෙන්නේ නැහැ. ඒ වුණත් කොපර්නිකස් තේරුම් ගන්නවා දේහ තුනේ ප්‍රශ්නය. එහෙමත් නැත්නම් ට්‍රීබඩි ප්‍රොබ්ලම් එක විසඳන එක ගැන නෙමෙයි. අපේ අරමුණ වෙන්න ඕනේ මිනිස්සුන්ව බේරගන්න එකයි. ගේම් එකේ පළවෙනි ලෙවල් එකේදීත් සිටුතුමා කිව්වේ වටින්නේ ජීවිත බේරගන්න එක. ඒකයි මේ සෙල්ලමේ අරමුණ. ඒ සිදුවීමත් එක්කම කලින් වතාවලදී වගේම මෙතනට මේ විශේෂ කාන්තාව එනවා. ඇවිත් ඇයි කියන්නේ 184 වෙනි ශිෂ්ටාචාරය විනාශ වුණා. සූර්යයන් තිදෙනෙකුගේ විසංයුතයෙන් ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය නිසා. නමුත් මේ ශිෂ්ටාචාරයේදී ඔයාලා හරියටම තේරුම් ගත්තා මේ සෙල්ලමේ ඇත්තම පරමාර්ථය. ඒ වගේම ඇයි කියනවා ඔයාලා දැන් 4 වෙනි මට්ටමට ඇතුළු වුණා කියලා. ඉතින් මේ වෙන සියලු සිද්ධීන් බලාගෙන ඉඳලා තියෙන්නේ මෙන්න මේ කෙනා. දැන් ඔහු විශේෂ සටහනකුත් අරගෙන මේ සම්බන්ධ ප්‍රධානියම හම්බෙන්න යනවා. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ දේවල් සම්බන්ධ මහා මොලකරු තමයි මිස්ටර් එවන්ස් කියලා. කලින් එපිසෝඩ් වලදී ඔයාලට මතක ඇතිනේ එවන්ස් ගැන. මොහුගේ නම ෆීලික්ස්. ෆීලික්ස් කියන්නේ 4 වෙනි මට්ටමේදී අපේක්ෂකයන් විදියට ඉන්න ගැහැණු කෙනා කොපර්නිකස්. ඇය තරුණ අනුගාමිකයට ගොඩක් බැඳිලා ඉන්නේ. ඔහොම කියපු ෆීලික්ස් මෙතනින් යනවා. ඒවන්ස් ළඟ සයිලන්ට් ස්ප්‍රින්ග් කියන මේ පොත තාමත් තියෙනවා. මයික් එක පාවිච්චි කරලා සයිලන්ට් ස්ප්‍රින්ග් කියන මේ පොතේ තියෙන දේවල් කියනවා. ඒ වගේම අනිත් පැත්තෙන් එවෙලෙම රිප්ලයිත් එනවා. ඇත්තටම ඒවන්ස්ට කාත් එක්කද මේ කනෙක්ෂන් එකක් තියෙන්නේ. කාත් එක්කද ඒවන්ස් මේ කතා කරන්නේ. අපි යමුකෝ සීරියස් එක ඉස්සරහට. කොහොම හරි ඒවන්ස් මේ කෙනාට කියන්නේ නම් මගේ උතුමාණනේ කියලා. දැන් ඒවන්ස් ඔහුගේ උතුමාණන් කියන කෙනාට සයිලන්ට් ස්ප්‍රින්ග් කියන මේ පොතේ තියෙන කතාවක් විදියට හැන්සල් කියලා පිරිමි ළමයෙක් බය වෙච්ච සීන් එකක් තමයි කියන්නේ. එතකොට එහා පැත්තෙන් හැම රිප්ලයි එක තමයි එක්කෙනෙක් බයලා ඉන්නකොට තව කෙනෙක් බය වෙන්නේ නැත්තේ ඇයි කියලා. ඒවන්ස් කියන්නේ බය කියන දේ තනියෙන් අත්විඳිය යුතු දෙයක් කියලා. එහා පැත්තෙන් එන රිප්ලයි එක විදියට එයාලා කියන්නේ අපි නම් බය කියන්නේ අපි හැමෝම එකතු වෙලා අත්විඳින දෙයක්. මේ කතාබහ නම් තව ගොඩක් දීර්ඝව යනවා. කතාබහෙන් කතා වෙන දේවල් කෙටියෙන්ම කිව්වොත් ඒවන්ස් මේ කතා කරන්නේ වෙනත් ග්‍රහලෝකයක ඉන්න වැසියන් එක්ක. ඒ කියන්නේ කොටින්ම කිව්වොත් පිටසක්වල ජීවීන් එක්ක. දැනට ඔය ටික මතක තියාගන්නකෝ. ඔය අතරේ ජින්ට එහෙමත් නැත්නම් කොපර්නිකස්ට එක තැනකට එන්න ආරාධනාවක් හම්බෙලා තියෙනවා. ආරාධනාව කරලා තිබ්බ ස්ථානයට තමයි දැන් ජින් සහ ජැක් යන්නේ. ජින් සහ ජැක්ගේ පස්සෙන් ෆලෝ කරන්න ක්ලෑරන්ස්ටත් පුළුවන් වෙනවා. ඒ වගේම ක්ලෑරන්ස් මේ වෙන සිද්ධි ගැන හොඳ අවධානයෙන් තමයි ඉන්නේ. ඔයාලට මතක ඇතිනේ මේ කෙනාව. ඒ කියන්නේ ටරියානාව. ඉතින් ඇය තමයි ජින් සහ ජැක්කේවත් කොපර්නිකස් සහ ෆ්‍රැන්සිස් බේකන්ට මේ තැනට එන්න ආරාධනාව වෙලා තින්නේ. දැන් ඇය කියනවා එංගලන්තයෙන් මෙච්චර දුරක් එන්න පුළුවන් උනේ තවම ওই දෙන්නට විතරයි. ඔයාලා තේරුම් ගත්තා එයාලගේ ග්‍රහලෝකයේ තාරකාදේහ 3ක තරු පද්ධතියක කොටසක් කියලා. ඒ වගේම මේ සෙල්ලමේ අරමුණ ඒකේ ඉන්න මිනිස්සුන්ව බේරගන්න එක බව. ඊට පස්සේ ජැක් අහනවා මේ හෙල්මට් එකේ අයිටම් එකේ අතුරුමුණත වගේ කිසිම දෙයක් කොහෙවත් නැහැ. කොටින්ම කිව්වොත් මේකේ තියෙන්නේ පරම්පරාව 5කට විතර පස්සේ එන්න තියෙන දියුණු තාක්ෂණයක්. ඉතින් ඇත්තටම ඔයා කවුද? දැන් හරියානා නම් කියන්නේ ඔයාලගේ ප්‍රශ්න හැම එකකටම පිළිතුරු 4 වෙනි මට්ටමේදී ලැබෙයි කියලා. ඒත් එක්කම ජින් සහ ජැක් මේ අයිටම් දෙක භාවිතෙන් ආයෙමත් තැනකට යනවා.
ඒත් 4 වෙනි මට්ටම විදියට මෙයාලට හම්බෙන්නේ කිසිවක් නැති මුඩු බිමක්. ඒ වුණත් මෙතන අර විශේෂ කාන්තාව සහ සිටුතුමාගේ අනුගාමිකයා නම් ඉන්නවා. මෙයාලා කියන්නේ දේහ තුනක ප්‍රශ්නයට කිසිම උත්තරයක් නැහැ. සිටුතුමාගේ අනුගාමිකයා කාලේ වේගයෙන් යවන අතරේ මේ විශේෂ කාන්තාව කියනවා මෙන්න මේ කියන දේවල් ටිකත් හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. මොකද මේ ටිකත් අවධානයෙන් අහගෙන හිටියේ නැත්තම් ඔයාලට කතාව තේරෙන්නේ නැති වෙයි. හරි. දැන් එයා කියන්නේ කිසිම පරිගණකයකට දේහ තුනක හැසිරීම හරියටම අනුමාන කරන්න බෑ. අහසේ සූර්යයන් 3 දෙනෙක් ඉන්නකොට හැම ශිෂ්ටාචාරයක්ම විනාශ වෙලායි නතර වෙන්නේ. අපිට නැවත නැගිටින්න බැරි මට්ටමේ විනාශකාරී සිදුවීමක් වෙනවම තමයි. එක්ක අපේ ග්‍රහලෝකයේ දෙකට වෙන් වෙයි. එහෙමත් නැත්නම් ඒක සූර්යයක් දෙසට ඇදිලා යයි. නැත්නම් සදාහටම අභ්‍යවකාශයට ගමන් කරයි. එතකොට ඔයාගේ ග්‍රහලෝකයේ විනාශ වෙන බව ඔයා දන්නවනම් ඔයාලා අනිවාර්යයෙන්ම ගන්න විසඳුම මේ ග්‍රහලෝකයේ දාලා පලා යන එකනේ. ඒ වගේම අපිට අපේ ගැලවීමට අවස්ථාව තියෙන්නේ වෙන කොහේ හෝ තැනක. අපිට ඔයාලගේ ලෝකයෙන් පණිවිඩය ලැබුණ මොහොතේ ඉඳන්ම අපි අපේ ගමනාන්තය දැනගත්තා. අපි නෞකා 1000කින් යුත් තාරකා අතර ගමන් කළ හැකි යානාවක් ගොඩනැගුවා. 9478 වෙනි ශිෂ්ටාචාරයේ අවසාන බලාපොරොත්තුවත් එයයි. දැන් එයාලා එන ගමන් ඉන්නේ. ඔය කතාවෙන් පස්සේ අනුගාමිකයත් කියනවා ඔයාලා අපිව සාදරයෙන් පිළිගන්නව නේද? ඔයාලගේ උදව් නැතුව අපිට ඒක කරන්න බෑ. ඇය අවසාන වශයෙන් කියන්නේ අපිට ඔයාලා මුණ ගැහෙනකන් ඉවසිල්ලක් නැහැ කියලා. කොටින්ම කිව්වොත් මේ අය දැන් පෘථිවියට එන්න තමයි යන්නේ. ওই සිද්ධියෙන් පස්සේ චින් සහ ජැක් එයාලගේ හෙල්මට් එකක් වගේ අයිටම් දෙක ගලවනවා. අර විශේෂ කාන්තාව සහ අනුගාමිකයා කිව්ව දේවල් වලට අමතරව තවත් මේ ගැන පැහැදිලි වෙන විදියට ටරියානා කියන්නේ අපි එයාලට කියන්නේ ත්‍රිදේහකින් කියලා. ඒ කියන්නේ දේහ තුනක් ඇති මිනිසුන්. අස්ථායී තාරකා දේහ තුනක තරු පද්ධතියක ඉඳලා තමයි එයාලා එන්නේ. ඒත් එයාලා තාමත් ඉන්නේ ආලෝක වර්ෂ 4ක් එහයින්. එයාලා මේ තාක්ෂණය හැදුවේ එයාලගේ කතාව අපිත් එක්ක බෙදා ගන්න. හැබැයි එයාලගේ ඇත්තම පෙනුම මිනිස් පෙනුම නම් නෙමෙයි. ටරියානාගේ ওই කතාහන් හිටපු ජැක්ට නම් මේ ගැන කිසිම විශ්වාසයක් නැහැ. ජැක් කියන්නේ මේක ටරියානා හදපු වීඩියෝ ගේම් වලට කැමති සල්ලිකාරයන්ගෙන් සල්ලි කඩා ගන්න කරන බොරුවක් කියලා. ඉතින් මේ නිසා ජැක් මේ ගේම් එකෙන් අයින් වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ජැක් එයාගේ ගෙදරට නැවතත් යනවා. ඔය අතරේ ක්ලෑරන්ස් නම් මේ ගැන හොඳ අවධානයෙන් තමයි ඉන්නේ. ඔහොම ජැක් ගෙදරට ගිහින් බලනකොට පුදුමාකාර විදියට කවරේජ් නැහැ. ඒක කොහොමද කියලා දැන් ජැක්ටත් හිතාගන්න බෑ. ජැක් කොහොම හරි කවරේජ් තියෙන තැනකට ගිහින් කාට හරි කෝල් එකක් ගන්න තමයි හදන්නේ. ඔය අතරේ ක්ලෑරන්ස් නැවතත් හොඳ අවධානයෙන් තමයි බලන් ඉන්නේ. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් හිතා ගන්නව බැරි විදියට ටරියානා මෙතනට ඇවිත්. මොකද ඔයාලට මතක ඇතිනේ මං කිව්වා ජැක්ගේ ගෙදර කියන්නේ සුපිරිම ගණේ ආරක්ෂාවක් තියෙන ගෙදරක් කියලා. ජැක්ගේ අවසරයක් නැතුව සාමාන්‍ය කිසිම කෙනෙකුට ජැක්ගේ ගෙදරට ඇතුල් වෙනවා තියා හිතන්නවත් බෑ. ඒ තරම් ආරක්ෂාවක් ජැක්ගේ ගෙදරට දාලා තමයි තියෙන්නේ. ටරියානා ජැක්ගේ ළඟට එන්නම ලං වෙනවා. මේ නිසා ජැක් කියන්නේ මේ හැම කාමරයකම කැමරා තියෙනවා. ඒත් හැබැයි ටරියානා මේවට බය වෙන්නේ නැහැ. ඒත් එක්කම ටරියානා ජැක්ව තල්ලු කරනවා. ක්ලෑරන්ස් ජැක්ගේ ගෙදර දිහා බලන් හිටියත් ක්ලෑරන්ස් ඔහම පහළින්දන් බැලුවට මේ තැන නම් පේන්නේ නැහැ. අවසාන වශයෙන් ඔයාට දිගටම සෙල්ලම් කරන්න තිබුණා කියපු ටරියානා ජැක් ඔය විදියට ඝාතනය කරනවා. ජැක් කොහොම ඝාතනය කරපු ටරියානා CCTV කැම එක දිහා බලාගෙන ටික දුරක් ඉස්සරහට එද්දිම ටරියානාව අතුරුදන් වෙලා යනවා. ඔන්න ඔය සිද්ධියත් එක තමයි ත්‍රිබඩි ප්‍රොබ්ලම් සීරීස් එකේ පළවෙනි සීසන් එකේ 3 වෙනි එපිසෝඩ් එක අවසන් වෙන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම 4 වෙනි එපිසෝඩ් එකෙන් අපි ආයෙමත් හමු වෙමු.